Hi guys, ඉතින් කොහොමද ඔයාලට අද ඔයාලට පොඩි ජිම් ගැන vlog එකක් ගන්න හිතුවා. මෙහෙම රෑ වගේ තිබ්බට දැන් 8යි වෙලාව. ඉතින් වින්ටර් සීසන් එක නිසා තමයි වින්ටර් එකේ ඉක්මනට කරවල එනවා. ඉතින් දවල් එන්නෙත් සෑහෙන්න එළිය වැටෙන්නෙත් සාමාන්‍ය 9ට 10ට සමහරස්සර ඒත් නැති අන්දිරි වගේ තියෙනවා. ඉතින් මම ඔයාලට ජිම් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න හිතුවා. මම ගිය ජිම් දෙකක් තියෙනවා මෙහි. ගොඩක් අය දන්න DDX ඒ කියන්නේ ගෲප් එකක්. ඒක මොස්කව් වටේම තියෙන සුපිරිම ජිම් එකක් ඒක. ඒක සහ දැන් යන මම කීන්ස් ජිම් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ස්ටුඩන්ට් කෙනෙක්ට හරි ජිම් එකකට යන්න වුණොත් කොහොමද ඒකේ කොස්ට් එක සහ ඒ දේවල්. ඉතින් DDX ජිම් එකේ ගැන කිව්වොත් හැම එකක්ම නවීන පන්නේ තියෙන ජිම් එකක් DDX කියන්නේ. ඉතින් 25 ඉඳන් හැම එකක්ම තියෙනවා. ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ජිම් එකේ. ඉතින් කියන්න ඕනේ නැහැ. ඉතින් එහෙම කියද්දි ඉතින් ඔයාලට උනා සර්ච් කරලා බලන්න DDX කියලා. ගැව්වහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොමද ඒ ජිම් එකේ තියෙන මේ ෆැසිලිටිස්. ඉතින් කිඩ්ස් ජිම් එක, ඒ කියන්නේ මේ මම යන ජිම් එක ගැන කිව්වොත් එච්චර ලොකු ෆැසිලිටිස් ටිකක් නැහැ. මට වැඩ කරන තැනට ළඟ නිසා තමයි මම මේ ජිම් එකට ගියේ. මම කලින් ගියේ උනාට DDX කියන ජිම් එකට. ඉතින් අපි බලමු මේ ජිම් එක රිවිව් එක කොහොමද කියලා. ප්‍රයිස් ගත්තොත් එහෙම සෑහෙන්න වෙනස්. DDX එකේ මාසෙට රූබල් 1700 ගාණක් 720ක් කර ඔය ගාණක් මතක හැටියට. මේ කිඩ්ස් ජිම් එකේ තියෙන පැකේජ් අරගෙත් පැකේජ් තියෙනවා. ඒ වුණාට මාසෙට ගෙවලා ඒකට යන්න පුළුවන්. ඒක එහෙම බෑ. අවුරුද්ද මාස 6 එහෙම කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට දවසකට ඒ කියන්නේ මාසෙකට මාර මිලක්. ඒ කියන්නේ රුබල් 6000ක් විතර එනවා මාසෙකට මේකේ. ඉතින් මේ පැකේජ් හදලා තියෙන්නේ ගොඩක් දුරට මාස අවුරුද්දට හරි මාස 6කටම හරි බයි කරන්න. ඉතින් ගොඩක් මම අරන් තියෙන්නේ අවුරුද්දකටම ඒකට උනේ රුබල් 15000. එතකොට උනේ හදලා බලන්න මට කැල්කියුලේට් දැන් ඔලුවට එන්නේ නැහැ. ඉතින් ඒකේ 1700 වඩා ගොඩක් අඩුයි. ඉතින් ෆැසිලිටිස් ආයේ දේවලුත් එක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් DDX එකේ වීඩියෝ එකක් මම ගෙනල්ලා තියෙනවා මගේ බ්ලොග් එකේ. ඇති පළවෙනි ගියපු ජිම් එක කියලා මූලම ජිම් එක වීඩියෝ එක. බලන්න කට්ටියට අයිඩියා එකක් ගන්න එක හොඳයි. හරි guys. ඉතින් මේ ජිම් එක මොනවා කේන්ස් ජිම්. ඉතින් මේ ගැන මම වීඩියෝ ගන්න හරි. ඉතින් guys මේ නා වින්ටර් බේස් එකේ තියෙන්නේ. රයිට් guys අපි බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් පොඩක් කමින්න කාඩ් එකක් තියෙනවා guys. ඒ කාඩ් එක ගන්න ඕනේ. මේ කාඩ් එකෙන් තමයි ලොක් එක ඇරෙන්නේ. ඉතින් guys මේ වගේ කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එකට මේකෙත් තියෙනවා ඉතින් බොක්සින් වලලු හැම දෙයක්ම. මේකට ටැග් කරාන් පස්සේ මේක ඇරෙනවා. යන්න තියෙන්නේ. ඉතින් බලමු මේකේ තියෙන ඉන්ස්ට්‍රූමන්ට් මොනවා වගේද කියලා. ඉතින් අපි චේන්ජ් රූම් එකට ආවා. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම දැන් ටස් කරලා පොඩිලා ඉන්නවා. ඉතින් guys DDX ජිම් එක සහ කිඩ්ස් ජිම් එක ගත්තොත් එහෙම ෆැසිලිටිස් වල යම් වෙනස්කම් තිබ්බත් මට නම් මේ ජිම් දෙකම මාර කම්ෆර්ටබල්. ඉතින් ඉන්ස්ට්‍රූමන්ට් අතින් ගත්තත් මාරම හොඳයි. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ මට නම්. ඉතින් ඔයාලා රුසියාවට එන්න ඉන්න කෙනෙක් හරි මේ වෙද්දි ඇවිල්ලා ඉන්න කෙනෙක් හරි මේ ජිම් දෙකම රෙකමන්ඩ් කරන්න පුළුවන්. සහ ඔයාලට මේවට ජොයින්ට් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට එක්ස්පෙෂලි ඔයාලා මුලින්ම යන වෙලාවට ඒ රිසෙප්ෂන් ඉන්න කෙනාට අනිවාර්යෙන් භාෂාව දන්නේ නැති වුණොත් ට්‍රාන්ස්ලේට් කරලා හරි
මම ස්ටුඩන්ට් කෙනෙක් කියලා හරි ඒ රූප් පෙන්නලා ඔයාලට පොඩි ඩිස්කවුන්ට් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා ඒක යාළුවොත් එක්ක කතා කරන්න. DDX gym එකේ අනිවාර්යෙන් ඒක තියෙනවා. මේකෙත් අපිට පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නා. ඉතින් ඔයාලා ජිම් එකට එනවා try කරලා බලන්න. මේ ජිම් දෙකම මට high end recommend කරන්න පුළුවන්. එහෙනම් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.